හායි කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මගේ මේ Eat It with Sarah කියන මේ foods review කියන YouTube channel එකෙන් කරන පළවෙනිම වීඩියෝ එක මේ දිග වීඩියෝ එක මේක. මෙච්චර දවසක් ගෙනාවේ short වීඩියෝ විතරයි. මේක තමයි long වීඩියෝ එක ගෙන පළවෙනිම වීඩියෝ එක. ඉතින් මේකේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එක දවසේ සහ ඊට පහුවදා බර්ත්ඩේ එක තිබ්බේ ජනවාරි 22 22 සහ 23 දවස්වල මම කරපු දේවල් මොනවද කියලා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මගේ වීඩියෝ එක සතුටින් එන්ජොයි කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මුල තියෙන්නේ මම වැඩ කරන තැන ගෙදර කට්ටිය ඉතාලි විදියට හදපු කේක් එකක් මේ එයාලා ගෙනහලා මාව සර්ප්‍රයිස් කරා. ඒ කේක් එක කපන වෙලාවේ නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මේ උදේ නිසා ඒක ගන්න බැරි වුණා ඒ වෙලාවේ. පස්සේ ගත්ත වීඩියෝස් කීපයක් තමයි වීඩියෝ එකට දාලා තියෙන්නේ. ඒක ගොඩක් රස කේක් එකක්. මේ කියන්නේ ඉතාලි විදිහට හදන කේක් අර සාමාන්‍යයෙන් අපි හදන කේක් වලට වඩා වෙනස්. කියන්නේ අපි හදන බටර් කේක් වලට වඩා වෙනස්. මේ නමුත් ඒක ගොඩාක් රසයි. ඊට පස්සේ බර්ත්ඩේ එක දවස කියන්නේ ජනවාරි 22 බ්‍රහස්පතින්දා දවස 22 වෙනිදා මම උදේ වරුව විතරයි වැඩ කරේ. දවල් වරුව නිමාඩු. ඉතින් උදේ හේකේ කපලා ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ඊට පස්සේ ගෙදර කට්ටිය පොඩි සර්ප්‍රයිස් පාටි එකක් ලෑස්ති කරලා තිබ්බා.
ඊට පස්සේ මේ තියෙන්නේ 23 වෙනිදා දවස. ඒ කියන්නේ 22 දවසේ මං උදේ වරුව විතරයිනේ වැඩ කරේ. 22 දවල් වරුව නිමාඩු නිසා 23 වෙනිදා මං වැඩ කරන ගෙදර කට්ටිය මාව මේ කෑම වේලකට අඳ ගහගෙන ගියා. ඉතින් අපි එදා කෑවේ රවියෝලි. රවියෝලි කියන්නේ හරිම රස කෑමක් ඉතාලියේ තියෙන. හිරු සඳුත් හමු වෙන්නතේ එකම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිමද අපි දිනක් එහි අප හමුවනා රාත්‍රිය මනරම් කියා සඳට තරුවට කවිලියා මාත් මගේ හිත හදාගන්නම් නුබත් මාළඟ නැති නිසා. ඉතින් මගේ බර්ත්ඩේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. නැවතත් මගේ Eat with Sara කියන YouTube channel එකෙන් දිග වීඩියෝ එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ අදට සමුගන්නවා. එතකම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ.